මට මේ කල්පනා කර කර ඉන්නකොට මේ වැදගත් මාතෘකාවක් මතක් වුණා. තමයි ලංකාවේ තියෙන නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය. මේ දෙක තමයි ලංකාවේ තියෙන වැදගත්ම ශ්‍රේෂ්ඨ දෙක. يعني කෙනෙක්ට කියන්න පුළුවන් මහා මාර්ග ආරක්ෂාව තව දේවල්. හැබැයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය තමයි රටක තීරණාත්මකම සාධක දෙක. මොකද අධ්‍යාපනය කියන්නේ රටක අනාගතයට කරන ආයෝජනය. අධ්‍යාපනයක් හරියමන් විදියට නැති රටක උගත් දරු පරම්පරාවක් හැදෙන්නේ නැති රටක අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක් තියාගන්න බෑ. එතකොට අධ්‍යාපනය සහ අධ්‍යාපනයට වියදම් කරන සල්ලි කියන්නේ ආයෝජනයක්. ඒ රටට කරන ප්‍රධානම ආයෝජනයක. ඊළඟට සෞඛ්‍ය. සෞඛ්‍ය සම්පන්න නැති ජාතියකට, ඒ කියන්නේ ලෙඩ ජාතියකට හොඳ අධ්‍යාපනයක් ගන්නත් බෑ. රටකට හොඳ ශ්‍රම බලකායක් හදන්නත් බෑ. මේ දෙක තීරණාත්මකයි. ලංකාවේ අපිට උගන්වලා තියෙනවා සහ අපි දන්නවා අපි නිරන්තරයෙන් වචනේ මේ වචන දෙක පාවිච්චි කරනවා. නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය. එතකොට දැන් අපි පොඩි කාලේ තිබුණු නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ඇත්තටම ලංකාවේ තියෙනවද කියලා නිකමට කල්පනා කරලා බලන්න, තම තමන්ගෙන් අහන්න බලන්න. මං හිතනවා ලංකාවේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයට ක්‍රමානුකූලව මරණයක් අත්පත් කර දෙමින් ඉන්නවා. ඒකට මං හේතුව කියන්න. දැන් ලංකාවේ බලන්න හැම නගරයකම පුද්ගලික රෝහල් කියලා જાතියක් තියෙනවා. අපි පොඩි කාලේ පුද්ගලික රෝහල් තිබුණේ නැහැ. මට මතකයි මම පොඩි දවස්වල මට අසනීප වුණාම අපේ අම්මා මාව වඩාගෙන මීරිගම ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගියන් සිට අරන් යනවා. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ඒ රෝහලෙන් තමයි අපි බෙහෙත් ගත්තේ අපේ අසනීප වලට. දැන් අද වෙනකොට ඒ යුගයේ කිව්වේ ග්‍රාමීය රෝහල් සහ දිසා රෝහල් කියලා ඔය. වර්තමානයේ ප්‍රාදේශීය රෝහල් කියලා කියන ඒවාට. එතකොට මේ ප්‍රාදේශීය රෝහල් වලට ස්වභාවික මරණයක් අත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පැනඩෝල් සහ සමහර එන්නත් වර්ග කීපයක් ඇරෙන්න වෙන කිසිම පහසුකමක් නැහැ. ලේ මුත්‍රා පරීක්ෂණ කරන්න බෑ ප්‍රාදේශීය රෝහල් වල. එක්ස්රේ පහසුකම් නැහැ. එතකොට හදිසි අනතුරකදී කියන්නේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා සර්පෙක් කාලා ඔය වගේ දෙයකට ප්‍රාදේශීය රෝහලට ළඟම තියෙන රෝහලට අරන් යනවා ඇරෙන්න මිනිස්සු Tamanට අසනීපයක් වුණාම මේ රෝහලකට කියන්නේ රජයේ ප්‍රාදේශීය රෝහලකට යනවා බොහොම අඩුයි. ඊටාම අවම ආදායමක් තියෙන මිනිස්සු විතරයි මේවට යන්නේ. මොකද මේවා තියෙන අවම පහසුකම සහ ඖෂධ හිඟකම නිසා. බොහෝ වෙලාවට රජයේ රෝහලකට ගියත් ඖෂධ එළියෙන් ගන්න ලියලා දෙනවා මිසක් මේ ගොඩක් ඖෂධ වර්ග මේ ප්‍රාදේශීය රෝහල් වල නැහැ. එතකොට දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන රෝහලේ දැන් අපි ගත්තොත් අපි මම ජීවත් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මූලික රෝහලේ විතරයි ඔය එක්ස්රේ හෝ වෙන ස්කෑන් පහසුකමක් එහෙම නැත්නම් සියලුම වර්ගයේ ඖෂධ තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ මහ රෝහලේ විතරයි. එතකොට ප්‍රාදේශීය රෝහල් ගොඩක පහසුකම් ඉතාම අවම මට්ටමක තියෙන්නේ. එතකොට ඉතාම අඩු ආදායම් ලබන මිනිස්සුන්ටත් කුරුණෑගල මහ රෝහලට යන්න සිද්ධ වෙලා තියෙනවා. සහ එතන විශාල තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද දිස්ත්‍රික්කයේ සියලුම ගම් වලින් එන මිනිස්සු මේ රෝහලට යමු වෙන්න වෙලා තියෙනවා. අනිත් ප්‍රාදේශීය රෝහල් වල පහසුකම් නැති හින්දා. එතකොට මේ ප්‍රාදේශීය රෝහල් වල මම සමහර තැන්වල නම් කියන්න බෑ සමහර නගරවල සහ ඒ වෛද්‍යවරුන්ගේ. නමුත් සමහර ප්‍රාදේශීය රෝහල් වල ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් DMO කියලා අපි ඉස්සර කිව්වේ දිස්ත්‍රික්ට් මෙඩිකල් ඔෆිසර් කියලා. මේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් තමයි ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම චැනලින් සෙන්ටර් එක හිමිකාරීත්වය දරන්නේ. එනින සමහර එක රෝහලක් තියෙනවා ප්‍රාදේශීය රෝහලක් කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒ ප්‍රාදේශීය රෝහලට ඊටාම පාළු සුසානයක් වගේ. දැන් ඒ කියන්නේ ඒකේ මිනිස්සු නෑ, මිනිස්සු යන්නේ නෑ වැඩිය. ඔය මං කිව්වා වගේ හදිසි අනතුරකදී හරි සර්පෙක් කෑවොත් ඔය මොකක් හරි දෙයකකට මිනිහෙක් එතෙන්ට අරන් යනවා ඇරෙන්න මිනිස්සු තමන්ගේ මේ හදිසි නොවන රෝගවලට එතෙන්ට යන්නේ නැහැ. එතකොට ඒ රෝහල බොහොම රෝගීන් අඩු තත්ත්වයක තියෙන්නේ සහ පහසුකම් අවමයි. ඒ නගරයේ තියෙනවා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු පැමිණෙන මේ channel center එකක්. ඒ channel center එකයි තියෙන්නේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියට. එතකොට මේ වෛද්‍ය නිලධාරියා කොහොමත් ඒ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා වැඩි උවමනාවක් දක්වන්නේ නැහැ. මොකද රෝහල සංවර්ධනය වුණොත් එයාගේ channel center එක වැහෙනවා. එතකොට හැබැයි මේ මං කියන්නේ මේ වෛද්‍යවරුන්ගේ
අවුලකටත් වඩා ඔය වෛද්‍යවරුම තමයි තමන් වෛද්‍ය විද්‍යාලවල ඉන්න කාලෙදී විශ්වවිද්‍යාලවල ඉන්න කාලෙදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුරම කෑ ගහන්නේ. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න බැරි මූලික හේතුවක් තමයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මොකද එයාලා අනිකුත් සියලු වෘත්තීන්ට වඩා ඒකාධිකාරයක් එයාලට එයාලගේ වෘත්තිය ඇතුළේ තියෙනවා. මොකද ගුරුවරු ගත්තොත් ගුරුවරුන්ට ගුරු සංගම් ගොඩක් තියෙනවා. හෙදියන් ගත්තොත් එයාලට ගොඩක් සංගම් තියෙනවා. අනිකුත් කාම්කරු වන්ට වෙන ශේෂ්ත්‍රවල ගොඩක් වෘත්තීය සංගම් තිබුණාට මේ වෛද්‍යවරු ඉන්නේ එක වෘත්තීය සංගමයක් යටතේ. එයාලා සංගමයක් විදිහට තීරණයක් අරගෙන තීරණ ක්‍රියාත්මක කරොත් ඒවට විකල්ප නැහැ. මොකද වෛද්‍යවරුන්ට වෙන විකල්ප නැහැ. දුම්රිය රියදුරෝ වැඩක නැමැත්තුවොත් හමුදාවෙන් දාලා කෝච්චි දුවන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරු වැඩ නැමැත්තුවාම ඒකට විකල්ප නැහැ. සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම් දෙක තුනක් නැහැ. තියෙන එකක් නිසා ඒගොල්ලෝ ගන්න තීරණ වලට හැමතිස්සෙම ආණ්ඩුවට එකඟ වෙන්න වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න බැරි ප්‍රධානම හේතුව තමයි ලංකාවේ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම. මේ කට්ටිය එකට එරෙහිව ඉන්නවා හැමතිස්සෙම. මොකද ඒ කට්ටිය කැමති නැහැ ඒ ශ්‍රේෂ්ත්‍රයේ එයාලට තියෙන ඒකාධිකාරය කඩාගෙන වැටෙනවා. තව වෛද්‍යවරු බිහි වෙන ක්‍රමයක් ලංකාව ඇතුලේ හැදුනොත් ඒ කට්ටියට එනවා ප්‍රශ්නයක්. මොකද ඒ කට්ටියගේ වෘත්තීය සමිතිය සතුව තියෙන ඒකාධිකාරය නැති වෙනවා. නමුත් ඒ කට්ටිය විශ්වවිද්‍යාලවල ඉන්නකොට ඒ කට්ටිය පෙනී හිටපු නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය කියන දේ අද වර්තමානයේ ලංකාවේ ඇතුලේ අස්පනා පිට නැති වෙවි යනවා. වෛද්‍යවරු ඒ වෙනුවෙන් මුකුත් කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. සමහරට ඒ කට්ටිය කරනවත් ඇති. නමුත් එහෙම මුකුත් පෙනී සිටීමක් කරනවා කියලා මට පේන්නේ නැහැ. එතකොට දැන් ලංකාවේ ගොඩක් නගරවල පෞද්ගලික රෝහල් තියෙනවා. මේ පෞද්ගලික රෝහල් වල තත්ත්වය බලන්නකෝ. මේ පෞද්ගලික රෝහල් වලට පර්මනන්ට් මෙඩිකල් ස්ටාෆ් එකක් නැහැ. ගොඩක් තැන්වල يعني හැම තැනම වගේ වෛද්‍යවරු තමන්ගේ රාජ්‍ය සේවය ඉවර කරලා තමයි මෙතෙන්ට එන්නේ. නිකන් චැනලින් සෙන්ටර් එකක වැඩේම තමයි මේ පෞද්ගලික රෝහල් වලත් සිද්ධ වෙන්නේ. එතකොට රෝගීන් යම්කිසි මුදලක් ගෙවලා වෛද්‍යවරයා බලන්න දිනයක් සහ වෙලාවක් අරගෙන රෑ 8ට එනවා කිව්වොත් වෛද්‍යවරයා එන්නේ 9ට. මොකද එයා සමහරලාට channel වගේ තැන් දෙක තුනක ලෙඩ්ඩු බලලා ඉන්නේ. එතකොට රාජ්‍ය සේවය ඉවර කරලා තව තැන් දෙක තුනක ලෙඩ්ඩුත් බලලා 8ට එනවා කියපු තැනට 9ට වෛද්‍යවරයා එන්නේ. මට ලෙඩ්ඩු 30ක් 40ක් 50ක් 60ක් පොලිමේ ඉන්නවා. එතකොට ලෙඩ ඇවිල්ලා නම කියලා වයස කියලා ලෙඩේ කියන්න පටන් ගන්නකොට සමහරවිට වෛද්‍යවරයා ඖෂධය නියම කරලා ඉවරයි. මං කියන්නේ මේ කියන අත්දැකීම ඔයගොල්ලන්ට ඇති. අනිවාර්යෙන්ම මේ මට විතරක් තියෙන අත්දැකීමක් නෙමෙයි මේක. එතකොට පෞද්ගලික රෝහල් කියලාත් ලංකාවේ දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ අර මිනිස්සු රජයේ රෝහල් වලට යන්න බැරි හේතුව හින්දා මිනිසුන්ට යන්න හදාගත්තු තැනක් මිසක් අර අපි විශ්වාස කරන අර මුදල් ගෙවලා ක්වොලිටි සර්විස් එකක් ගන්නවා කියන දේ වෙන තැනක් නෙමෙයි ලංකාවේ පෞද්ගලික රෝහල් කියන්නේ. ලංකාවේ පෞද්ගලික රෝහල් කියන්නේත් අර රාජ්‍ය සේවයට වඩා වෙනසකට තියෙන්නේ සල්ලි ගෙවන එක විතරයි. වෙන හොඳ ක්වොලිටි සර්විස් එකක් එහෙමත් තැනක තමයි මං හිතන්නේ. ගොඩක් තැන්වල වෙන්නේ 8ට වෛද්‍යවරයා එනවා කියලා වෙලාව දීලා තිබ්බොත් එයා එන්නේ 9ට. ඊට පස්සේ දිග පොලිමක්. මොකද වෛද්‍යවරයා කියන්නේ මිනිස්සෙක්. එයා රජයේ රෝහලේ සේවය කරලා මොකද ওই පෞද්ගලික රෝහල් එකකටවත් ඒවට වෙන් වූ වෛද්‍යවරු නැහැ. මේ හැමදේනම රාජ්‍ය සේවය ඉවර කරලා තමයි ඔතෙන්ට එන්නේ. එලා තැන් දෙක තුනක හිතන්නකෝ චැනලින් සෙන්ටර් තුනකට ওই විදිහට කියන්නේ පෞද්ගලික රෝහල් කියලා කියන්නේ ඔය ඇත්තටම චැනලින් සෙන්ටර්. ඔය වගේ රෝහල් තුනක එකම දවසේ ලෙඩ්ඩු බලනවා කියන්නේ එක තැනකින් ලෙඩ්ඩු 50 ගානේ බැලුවොත් ලෙඩ්ඩු 150ක් බලනවා කියන්නේ වෛද්‍යවරයෙක්ට මං හිතන්නේ රාජ්‍ය සේවයත් ඉවර කරලා මේ මිනිස්සෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. Tamanට දරන්න බැරි කැපැසිටි එකක්. එතකොට එයා කරන්නේ නිරන්තරයෙන්ම එන ලෙඩා නම කියලා වයස කියනකොට බෙහෙත නියලා ඉවරයි. සහ මිනිස්සු නිරෝගී කිරීම නෙමෙයි පෞද්ගලික රෝහල් වල අරමුණ. ඒක එහෙම වෙන්න බෑනේ. එහෙම වුණොත් ඒ කට්ටියගේ බිස්නස් එකට ඒක ප්‍රශ්නයක් නේ. මොකද පෞද්ගලික රෝහල් කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන තැනක් නෙමෙයි. පෞද්ගලික රෝහලක් කියන්නේ මිනිසුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න ව්‍යාපාරික අවස්ථාවක් විදිහට නිර්මාණය කරගන්න තැනක්. ඒකේ රෝහල් වල වැරද්දක් නෙමෙයි. මං කියන්නේ කන්සෙප්ට් එක එහෙමයි. එතකොට මිනිස්සු නිරෝගිමත් වෙනවා නම් පළවෙනි පාරම ඇවිල්ලා ගන්න බෙහෙත් ටිකෙන් ඒ මිනිස්යාගේ ලෙඩේ හොඳ වෙනවා නම් ඒ රෝහල් වලටවත් ඒ වෛද්‍යවරුන්ටවත් ඇති වැඩක් නැහැ. එතකොට අනිවාර්යෙන් මේ කට්ටියට අවශ්‍යයි ඒ රෝගියා තව පාරක් ඒ හොස්පිටල් එකට එන එක. ඉතින් ලංකාවේ සෞඛ්‍ය සේවයටත් වෙලා තියෙන්නේ ওই වගේ ඉරණමක් නෙමෙයිද කියලා කට්ටිය හිතලා බලන්න.
ලංකාවේ අධ්‍යාපනයටත් ඒ ටිකම තමයි. කිසිම දෙමව්පියෙක් අද වෙනකොට ලංකාවේ මේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය විශ්වාස කරන්නේ. ඒක හින්දා තමයි ලංකාවේ මේ විශාල ටියුෂන් ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. ටියුෂන් ගුරුවරු කෝටි ප්‍රකෝටිපතියෝ වගේ ජීවත් වෙන්නේ. ටියුෂන් ගුරුවරුන්ට අසීමාන්තික බලයක් ලැබිලා තියෙන්නේ. ඒ කට්ටියට වෙනම සමාජ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හැමදේම වෙලා තියෙන්නේ ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයේ තියෙන දුර්වලතා හින්දා. එතකොට දැන් ලංකාවේ ළමයි 2000 3000 ඉන්න ටියුෂන් පන්ති තියෙනවා. ලෝකෙ මේ විදිහේ concept එකක් මම දැකලා නැහැ වෙන කිසි රටක තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ සමහර විට ඇති, බංග්ලාදේශයේ ඇති, ඒ වගේ මේ හොඳ ජීවන තත්ත්වයක් නැති රටවල් වල හැරෙන්න හොඳ ජීවන තත්ත්වයක් තියෙන කිසි රටක මම දැකලා නැහැ. මම ටියුෂන් කියන concept එක දැකලා තියෙනවා රටවල් වල. හැබැයි මේ ළමයි 2-3000ක් එක පන්තියක ඉඳගෙන ඉගෙන ගන්න ටියුෂන් කියලා જાතියක් මම දැකලා නැහැ. මොකද ඔය පන්තියකට ළමයි 50කට සීමා කරලා තියෙන මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා සම්මුඛ වෙන්න ඕනේ. අභිමුඛ වෙලා ඉගෙන ගන්න දේ ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනේ. ගුරුවරයාට හැම ළමයෙක්ම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි හොඳ අධ්‍යාපනයක් කියලා ලෝකයේ අධ්‍යාපනඥයෝ විසින් නිර්දේශ කරලා තියෙන්නේ. ඒකට මේ ළමයි 2000ක් විතර ඉන්නකොට මේ පන්තිට එන්නේ කවුද යන්නේ කවුද කියලා දන්නේ නැහැ. ගුරුවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හදාගන්න රැල්ලකින් තමයි යාගේ චරිතය ප්‍රතිනිර්මාණය කරගන්නේ. එතකොට සමාජ මාධ්‍ය හැදෙන රැල්ලට සහ ගුරුවරයා විසින් කියන ජෝක් කතාවලට අරවට මේවට තමයි සමහර වෙලාවට මේ ළමයි මේ පන්ති වලට ආකර්ෂණය වෙන්නේ. එතකොට මේ රැල්ලට යන එකක් මිසක් ක්වොලිටි අධ්‍යාපනයක් ලැබෙනවද කියන එක මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. සහ ලංකාවේ අධ්‍යාපනය හොඳ මට්ටමක තිබ්බනම් මේ වගේ ළමයි 2-3000ක් එක ගොඩේ හිර වෙලා ගුරුවරයාව ඇහැට පේන්නේ නැති දුරක වාඩි වෙලා මොකක් හරි ස්පීකර් එකකින් ඇහෙන දෙයක් පොතක ලියාගෙන ඉන අධ්‍යාපන ක්‍රමයක් බිහි වෙන්නේ නැහැ. සමහරට ටියුෂන් ගුරුවරු බණී මට මේ කතාවට. නමුත් ඇත්ත ඒකයි මං කියන්නේ ගුරුවරයෙක්ට ළමයි 30-40ක් අභිමුඛ වෙලා ඉගෙන ගන්න එකක් තමයි අධ්‍යාපනය කියලා මම නම් හිතන්නේ. يعني ගුරුවරයා ළමයි සියලු දෙනාම පුද්ගලිකව දන්නවා සහ ළමයින්ට ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් කියන එකට. මම හිතන්නේ ළමයි 2-3000ක් වාඩි වෙලා ගුරුවරයා පේන්නේ නැති දුරක ගුරුවරයා ළමයි කවුද කියලා දන්නෙත් නැහැ. ළමයින්ට ගුරුවරයා පේන්නේ නැති විදිහට මේ ඉගෙන ගන්න එක හොඳ අධ්‍යාපනයක් කියලා මම හිතන්නේ. හැබැයි කරංගාටුවට කාරණේ තමයි ලංකාවේ මෙතෙක් බිහි වෙච්ච කිසිම ආණ්ඩුවක් 1947 පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳලා මේ දක්වා බිහි වෙච්ච කිසිම ආණ්ඩුවක් මේ தත්ත්වය වෙනස් කරන්න වැඩ කරා කියලා මම විශ්වාස කරන්නේ. මේ පත් වෙච්ච ආණ්ඩුවත් 2024 මේ පත් වෙලා අද දක්වා මේ අවුරුදු එකමාරකට දැන් වැඩි අද දක්වා මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා මට නම් පේන්නේ නැහැ. යම් කිසි බලපෑමක් සිද්ධ වෙන දැනෙන දෙයක් මොනවා හරි කරා කියලා මේ සම්බන්ධව මේ தත්ත්වය වෙනස් කරන්න මම හිතන්නේ නැහැ. එතකොට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කියලා අපි කිව්වට මේ දේවල් මිනිසුන්ට හම්බෙන්නේ නිකන් නෙමෙයි. සමහරු මිනිස්සුත් හිතාගෙන ඉන්නවා මේ දේවල් අපිට හම්බෙන්නේ නිකන් මේ ආණ්ඩුවෙන් නිකන් දෙන ඒවා. ඒකින්ද අපිට මේවා ප්‍රශ්න කරන්න බෑ කියලා. අපි කීයක් හරි හොයාගෙන අපි වෛද්‍යවරයෙක් හම්බෙලා අපේ ලෙඩේ හොඳ කරගන්න එක හරි අපි කීයක් හරි හොයාගෙන අපේ ළමයා ටියුෂන් පන්තියකට යවලා කොහොම හරි විභාගේ පාස් කරන එක ඇරෙන්න මේ දේවල් අපිට ප්‍රශ්න කරන්න බෑ මොකද අපිට මේවා නිකන් හම්බෙන්නේ කියලා සමහර මිනිස්සුත් හිතනවා. සමහරට රජයත් එහෙම හිතනවා ඇති. හැබැයි අපිට මේ දේවල් හම්බෙන්නේ නිකන් නෙමෙයි මේවට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කියලා කිව්වට මේවා නිදහස් නෑ. මහ ජනතාව හැම මිනිහෙක්ම මේකට බදු ගෙවනවා. අපි බදු ගෙවලා තමයි අපි මේ සර්විස් එක ගන්න. බදු විදිහට අපි මේ දේවල් වලට යන වියදම අපි වක්‍ර බදු ලෙස ගෙවනවා. අපි ගන්න හාල් කිලෝ එකකින්, අපි ගන්න පරිප්පු කිලෝ එකකින්, අපි ගන්න පිටි පැකට් එකකින් මේ හැම දෙයින්ම අපි මේ ලබා ගන්න අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ගෙවීමක් කරනවා. ඒකින්ද මේවා ප්‍රශ්න කරන්න පුරවැසියාට අයිතියක් තියෙනවා සහ පුරවැසියා මේ දේවල් ප්‍රශ්න කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.